35000 40000 බිල් කවුද මේවා ගෙවන්නේ ඈ පිස්සුද මං කියලා තියෙන ඔච්චර වියදම් කරන්න එපා කියලා මෙච්චර වියදම් කරන්න පුළුවන්ද පිස්සුද නේ ෂෝට් අනේ ආයේ සයිස් වෙලා යාර පේනවද ඔව් ඒක හොඳට තේරෙනවා පොඩ්ඩක් ඉඳන්න ටිකක් ගෙඩ වෙර කරා පොඩ්ඩක් මේ පොඩ්ඩක් කරා සයිස් වලද ඔව් ෂෝට් හොඳට තේරෙනවා ඒක ඔව්. මම අර හින්දා දැක්කේ ඔයා දැක්කද මම හිතුවා ගානක් නැතිද කියලා එච්චර සුදානේ ඔක්කොටම සයිස් වෙලා එහෙම කරන්නේ මේ මේ හිම කරත් හොඳට තේරෙනවා මේ මෙහෙම අම්මේ මියා ඔයා කැම් දෙකන් thank you මම නෑ මේ එහෙම කරන්නේ මේ හරි පොඩ හරි ගන්න තොපේනේ thank you මේ වාර දතට ෆෝන් එක මොන ලබ්බද්ද බබා කරන්නේ මගුල? ලප්ප කෑ ගහන්න පානේ අහල පහල මිනිස්සුන්ට ඊයා නෑ අහල පහල මිනිස්සුන්ට ඇහෙන්නේ නැහැ. මොකද මේක සවුන්ඩ් ප්‍රූෆ් නේ. අහල පහල එනවා මෙතන වැඩක් කරන්නේ. සවුන්ඩ් ප්‍රූෆ් අපේ ගෙදර අනේ ඔයා කොහොමද දන්නේ ඔව්. ගේ හදු මිනිහා කිව්වා මේක සවුන්ඩ් ප්‍රූෆ් කියලා. සද්ද එළියට ඇහෙන්නේ ඇත්තද ඒ කියන්නේ අපි දෙන්නගේ සද්ද මොකුත් ඇහෙන්නේ නැතුව ඇතිනේ අහල පහලට නැහැ. මොනවද ඇහෙන සද්ද? නෑ නෑ මම කියන්නේ මේ ටීවී එකේ සද්ද එහෙම ඇහෙන්නේ නැතුව ඇතිනේ නෑ නෑ ඇහෙන්නේ අපි දෙන්න කෝකටත් චෙක් කරලා බලමු හරිද මම කියන්න ඔයා ඇතුළේ ඉඳන් කෑ ගහන්න මං එළියට ගිහලා චෙක් කරලා බලන්න ඇහෙනවද කියලා හරි කරමු ආනේ ඇහෙන්නේ කතාව ඇත්ත මෙයා හරි අපේ ගෙදර සවුන්ඩ් ප්‍රූෆ් බලපල්ලෝ ඉතින් මට කරන්න තියෙන වැඩ. ඕ හරි හරි දැන් මම දැන් ඔයාගෙන් අහන්න මං කෑ ගන්න යන්න හා. හරිනේ මේ කන ඇහෙන්නේ හෙලෝ හිලා පුතා මොකක් හරි කරදරයක්ද නෑ නෑ ටි අවුලක් නෑ අද වයිස් පෙත්ත ගත්තේ නෑ මොන මගුලක්ද බබා කරන්නේ රෙද්ද ඇයි අනේ කෑ ගහන්නේ ඇයි කියලා අහන්නේ ගෙදර wifi router එකේ password වෙනස් කරාද ඔව්නේ ඊයේ ඉඳන් රවුටර් එක වැඩ කරේ නෑ මම කනෙක්ට් කරන්න try කරා වැඩ කරේ නෑ ඊට පස්සේ මම කෝල් කරාට පස්සේ යාර රීසෙට් කරා ඊට පස්සේ තමයි මේ wifi password එක මාරුනේ ඕන් නැති මගුල්නේ කරන්නේ මම කියලා තියෙනවනේ මගෙන් අහන්න නැතුව කරන්න එපා කියලා ඇයි අනේ ඉතින් මම ලේසි එකක් දැම්මේ නැත්නම් මටත් අමතක වෙනවනේ ඔයා දන්නවනේ මටත් මතක තියන් ඉන්න බෑ කියලා ඒක නිසා මම ලේසි එකක් දැම්මා දන්නේ නැති පඬිතේ වැඩනේ කරන්නේ මහලෙකට කෝල් කරලා password වෙනස් කරලා දැන් ඉතින් මම වැඩක් කරගන්නේ කොහොමද මගුල දැන් කියනවා මොකද password එක කියලා අපේ ඇනිවර්සරි එක අපේ ඇනිවර්සරි එක බබා මේ password එක ගහලා දෙන්නකෝ ඔයා ගහන්න ඇනිවර්සරි එක බබා මට ඔය ජනවාරි පෙබරවාරි කියලා ගහද්දි ස්පෙලිං වරදිනවනේ ජනවාරි පෙබරවාරි නෑ ඒ කියන්නේ මං කියන්නේ ඉංග්‍රීසියෙන් ගහද්දි ස්පෙලිං වරදිනවනේ ඒකින්ද ඔයාලා දන්නවනේ ඉංග්‍රීසි ගහලා දෙන්න ස්පෙලින්ග්ස් නැහැ ඉලක්කම් තියෙන්නේ ඔක්කොම එහෙමද එක්කෝ යාම ගහලා දෙනවද මොකද දන්නවද ඔය දින ගහන එක එක ක්‍රම තියෙනවනේ අවුරුද්ද මුලින් දාලා ගැහුවා යකි දිනේ මුලින් දාලා ගැහුවා යකි මාසේ මුලින් දාලා ගැහුවා යකි පැටලෙනවනේ ඕක කරදර වැඩ සමහර ඒ වගේ අවුරුද්දට ඉලක්කම් 4ක් ලියනවා සමහර අවුරුද්දට ඉලක්කම් 2යි ලියන්නේ ඕක ප්‍රශ්නනේ ආයි සමහර වෙලාවට සමහර මාස වලට බිංදුව දාලා ලියනවනේ සමහර මාස වලට බිංදුව මුලින් දානවා ඒ කියන්නේ අර පොඩි මාස වලට බිංදුව මුලින් දානවා එහෙම එක එක ක්‍රම තියෙනවනේ බබා ඊට අපේ මාසෙට බිංදුවක් එන්නේ නැහනේ ඒ වුණාට බබා ලියන ක්‍රමේ මම දන්නේ නෑනේ මොන විදියට දන්නේ නෑනේ ඔය ගැහුවේ ඒ හින්දා ඔය කෝකටත් කියලා ගහන්න ඉස්සෙල්ලා දිනේ ඊට පස්සේ මාසේ ඊට පස්සේ අවුරුද්ද ඩිජිට් 4යි අවුරුද්දට හරි හරි මං ගිහින් එන්න කොහෙද යන්නේ යන්නේද රවුටරේ පොලේ ගහලා අලුත් රවුටරයක් ගන්න එතකොට මමනේ පාස්වර්ඩ් එක දාගන්නේ